මල්ලි නැති වෙලා තිබුණා. පියාව සිරගත කරනවා. අපි ඉතින් අවසන් කටයුතු කරා. අරුව මැරුවා මැරිලාද බලපන් කියලා. රාත්‍රී කාලයේදී ෆෑන් එකකින් පහර දෙනවා ඔළුවට. අපිට ගෙදර ඉන්න බැරි තත්ත්වයක් ආවා. ඇප්සන් කියලා කැම්ප් එකෙන් හොයාගෙන ගෙදර ආවා. එතකොට ඒ ගෑනු කෙනත් එක්ක ජීවත් වෙන ගමන් තමයි මම ප්‍රෙග්නන්ට් වෙලා තිබුණා මාස 2ක් විතර. මට ඒ ගැන තර්ක කරන්න ඕන උනේවත් අහපව් ගෙන්න ගන්න ඕන උනේවත් ඇත්ත දැනගත්තට පස්සේ මට දරුවෙක් ලැබෙන්න හිටියත් මට ආයේ ඕනේ නැහැ කියන තැනට හිත මේවා වෙලා තිබුණේ. ඔබේ මල්ලි ජීවිතයෙන් සමුගන්නට සිද්ධ වෙනවා. ඉතින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණා. මට ඇහුණා කාමරයේ කෙඳිරි ගන්න සද්දයක්. මම කාමරයට දුවනකොට මල්ලි ලේ විලක් මැද ඔළුවෙන් ලේ වැක්කිරෙනවා. අහල පහල ගෙවල් වලට කෑ ගැහුවා උදව් ඉල්ලලා. කවුරුත් ආවේ නැහැ. පාරේ හිටපු කට්ටිය යන්න එපා කිව්වා. ඒ අංගොඩ මානසික රෝහලේ බන්ධනාගාර වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා කියලා. දරුවා වෙනුවෙන් තමයි හැමදේම කරන්නේ. ලොකු ආදර්ශමත් කතාවක් කියලා. ආයිබෝවන්. අපි අද වෙනස්ම කතාවක් හොයාගෙන තමයි ඇවිල්ලා ඉන්නේ. විශේෂයෙන්ම අපේ ජීවිතවලට විවිධ ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන්ට විවිධ අවස්ථාවලදී මුහුණ දෙන්නට වෙනවා. අද කාලේ අපේ ජීවිතවලට එන ප්‍රශ්න ගැටලු මොනවද කියලා අපිට හිතන්නට පුළුවන්. ඇයට මේ සිද්ධ වී තිබෙන මේ ගැටලුකාරී තත්ත්වයත් එක්ක. නමුත් ඒ සියල්ල විදතරාගෙන ඇය මේ ජීවිකාව ලස්සනට ඉස්සරහට අරගෙන එන කතාවක්. ඔයාලා මේක බලන්නම වටින කතාවක්. මුල ඉඳලා බලන්න. මේ වගේ තවත් ඉතාමත්ම වැදගත් සමාජයට වැදගත් වූ පණිවිඩයක් ලබා දෙන කතා අපි ඉස්සරහටත් අරගෙන එන්නට සූදානමින් ඉන්නවා. ඉතින් මතක් කරලා අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔබට පුළුවන් වැදගත් වීඩියෝ රැසක් මේ ආකාරයෙන්ම ඔබට බලා ගන්නට අවස්ථාව තිබෙනවා. ඒ වගේම තමයි අපේ Facebook page එක NM Blog Facebook page එකට like කරලා තියාගන්න කියන මතක් කිරීමත් ආදරණීය ඔබට අපි කරන්නට කැමතියි. චාන්දනි, එතකොට ඔබේ මව ඉසගත වෙනවා ඔබ කුඩා කාලයේ. ඔබේ පවුලේ තියෙන දරිද්‍රතාවයේ අපසමකම් හේතුවෙන් මව විදේශගත වෙනවා. එතකොට ඔබේ වයස පමණ වෙනවා. අවුරුදු 3ක් විතර පෙර පාසල යන කාලේ තමයි අම්මා විදේශගත වුණේ පළවෙනි පාරේ. අවුරුදු 3ක වගේ පොඩි කාලේදී තමයි මව විදේශගත වෙන්නේ. එතකොට ඔබ ඔබේ පියාගේ සෙවණෙහි තමයි හැදී වැඩෙන්නේ. ඔව්. පුංචි කාලේ. එතකොට ඔහම ඉස්සරහට යනකොට ඔබ විවාහ දිවියට පත්වන්නේ වයස අවුරුදු 18ක්. 18දී. එතකොට එය මොකක්ද ඒ විවාහ දිවියට පත්වන්නට හේතු කාරණාව? කියන්නේ ආදර සම්බන්ධතාවයක්ද? එහෙම නැත්නම් විවාහ යෝජනාවක්ද? මොන කාරණාවක් අතරම කරගෙනද විවාහ කටයුතු සිදුවන්නේ? ආදර සම්බන්ධතාවයකින් විවාහ වුණේ. හදිස්සියේ ඒ තමයි ඒක සිද්ධ වුණේ. එච්චර කලින් විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් හිටියේ නෑ. අම්මා නැති වුණා මට අවුරුදු 17 දී. මම උසස් පෙළ දෙවැනි අවුරුද්දේදී විතර. ඒ කියන්නේ අම්මා විදේශගත වෙලා ඉඳලා ලංකාවට එනවා. එතකොට ඔව්, සැරින් සැරේට අම්මා ආවා ගියා. ඒ යන අතරතුරේදී මට අවුරුදු 10 දී විතර තමයි මල්ලි හම්බුනේ. මල්ලි ලැබුණාට පස්සෙත් සාමාන්‍යයෙන් අවුරුදු 3ක් විතර ඉන්නවා. ආය ලංකාවට ඇවිල්ලා මාස 2-3ක් ඉන්නවා. නැවත විදේශගත වෙනවා. එහෙම තමයි හිටියේ. 2010 අප්‍රේල් මාසේ තමයි රටේ ඉඳලා අවසාන පාරට ආවේ. ඇවිල්ලා මාස 2කින් විතර තමයි අම්මා නැති වුණේ. ඊට පස්සේ හමාරි සතියක් විතර යනකොට තාත්තගේ මානසික මට්ටම අවුල් වෙනවා කියලා අපිට තේරුණා. ගෙදර ඉන්න බැරි තත්වයක් ආවා. මල්ලි පොඩි. ඒ කියන්නේ අම්මා භාවයට පත්වීමත් එක්කද මේ තාත්තගේ ව්‍යාකූල තත්ත්වයට පත්වන්නේ? අපිට දැනුම් තේරුම් ඒ ගැන අවබෝධයක් ලැබුණේ ඒ කාලේ. ඒ වුණාට පසු කාලීනව කියන්නේ ගමේ අයගෙන් පවුලේ ඥාතීන්ගෙන් එහෙම අපි දැනගත්තා ඊට කලින් එහෙම ආසනීපයක් තිබිලා තියෙනවා කියලා. ඒක ලොකුවට ඔයාලට දැනුනේ නැහැ. ඒක එළියට පෙනුන්නේ නැහැ. අපිට ඒ ගැන අවබෝධයක් තිබුණේ නැහැ පොඩි කාලේ එහෙම තිබුණා කියලා. ඒක ලොකුවට මතුවලා ආවේ අම්මා නැති වුණාට පස්සේ. එතකොට ඔබ අම්මා
ගේ අභාවයත් එක්ක තමයි ඔබ විවාහ දිවියට පත් වන්නට අපිට ගෙදර ඉන්න බැරි තත්ත්වයක් ආවා මේ තාත්තගේ අසනීප තත්ත්වයක් එක්ක. ඒ කාලේ ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණා. ගෙවල් දෙකෙන්ම දැනගෙන හිටියා, කැමති වෙලා හිටියා. ඔහු හමුදාවේ සේවය කරේ. මම උසස් පෙළ කරා. වැඩි දුර ඉගෙන ගන්න බලාපොරොත්තු වෙමින් හිටියේ. ඉතින් අපිට ඉන්න තැනක් නැති ප්‍රශ්නේයි මල්ලි බලා කියා ගන්න බැරි ප්‍රශ්නේයි. එතකොට මල්ලිගේ වයස අවුරුදු මල්ලි 3 වසරේ. මල්ලි 3 වසරේ. මල්ලි 3 වසරේ. මම හිටියේ. එතකොට තමයි මේ කාලේදී තමයි විවාහ වෙලා ගියාට පස්සේ මල්ලි තාත්තත් එක්ක තමයි නෑ මගෙත් එක්ක හිටියේ. මම මල්ලි අරන් තාත්තත් එක්ක ගියා. තියලා යන්න බෑ. තාත්තගේ තියෙන ව්‍යාකූල තත්ත්වය නිසා ඔබත් එක්ක තමයි මල්ලි ජීවත් වෙන්නේ. ඔබ ගියපු ගෙදරටම ඔහුත් එක්කගෙන යනවා. එතකොට මේ ආදර සම්බන්ධතාවයේ මේ තිබිලා මේ විවාහ ජීවිත පත් වුණාට පස්සේ මේක මේ විවාහ උත්සවයක් තියලා එහෙම නෑ එහෙම කරේ නෑ. මේ රෙජිස්ටර් කරලා සාමාන්‍ය ක්‍රමයකට තමයි විවාහ ජීවිතය පත් වන්නේ. එතකොට දැන් මල්ලි ඔයයි දෙන්නම තමයි දැන් එහාට යන්නේ. ඊට පස්සේ ඔයාලගේ ජීවිත කියන්නේ ඔයාලා දෙන්න හොඳ ආදරයෙන් ඉන්නවද ප්‍රේමයෙන්? ඔව් ගැටලුවක් තිබුණේ නෑ. එයාගෙත් මල්ලි හිටියේ, අම්මයි තාත්තයි වෙන් වෙලා හිටියේ. ඒ ගෙදරත් මල්ලි විතරයි. මල්ලිලා දෙන්නම් බලාගෙන මම ගෙදර හිටියා. එයා වැඩට ගියා. අවුරුදු 5ක් විතර කිසිම ගැටලුවක් නැතුව ආදරෙන් හිටියා. ඊට පස්සේ තාත්තා කොහොම හරි යාගේ අසනීපෙන් එන්නම වැඩි වුණා. අපි ප්‍රතිකාර කරා, හොඳ වුණේ නෑ. තාත්තා එහෙ ගෙදර ගිහිල්ලා නිතරම රණ්ඩු කරන්න ගත්තා. ඒ තාත්තා මේ මෙහි ඉඳලා එහෙ ගෙදරට ගිහිල්ලා ගෙදරට යනවා, රණ්ඩු කරනවා ගමේ. මොන දෙයක් කියලාද රණ්ඩු කරන්නේ? ඒක ඉතින් හේතු කාරණා නෑ. එක වෙලාවට එක දේවල්. يعني ගමේ මිනිස්සුන්ටත් කරදර කරනවා, රැයට ගෙවල් වලට යනවා එහෙ ගිහිල්ලා. ඉතින් එහෙ ඉන්න බැරි තත්ත්වයක් උදා වුණා. ඊට පස්සේ තමයි අපි ආයේ නැවත මේ ගමට මේ ආවේ. ඒ ඇවිල්ලා ඒ කියන්නේ එහෙ ඉන්න බැරි හින්දා දෙන්නමද මෙහෙට ඉන්නේ? ඔව් මල්ලිත් අරගෙන අපි දෙන්නම මෙහාට එනවා. කියන්නේ ස්වාමි පුරුෂයයි මල්ලි ඔය තුන්දෙනාම එනවා. එතකොට තාත්තත් එක්ක තාත්තත් මේ ගෙදර හිටියා. අපි යාට සැරින් සැරේට අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර කරා. විදිහට අපි අවුරුදු 1කමාරක් විතර වගේ අපේ මේ ගෙදර ජීවත් වුණා. ඒකට තාත්තාගේ අසනීප තත්ත්වයත් එක්ක තාත්තා රෝහල් ප්‍රතිකාර සඳහා එක්කගෙන යනවා. ඔව් රෝහල් ප්‍රතිකාර සඳහා එක්කගෙන යනවා. සායන වලට එක්කගෙන යනවා. ගෙදරට වෛද්‍යවරයෙක් ගෙන්නලා අපි මාසෙකට සැරයක් එන්නත් ලබා දුන්න. යා බේත් බොන එක ප්‍රතික්ෂේප කරන හින්දා ඒකට අපියා කැමති වෙනවා. නෑ කැමති වෙන්නේ නෑ. ඒක බලෙන් කරන්නේ. ඔව් මේ අහල පහල පිරිමි දෙතුන් දෙනෙක් එකතු වෙලා මල්ලි කලින් අපිට කෝල් කරනවා ડોක්ටර් මගින් එනකොට. එතකොට මල්ලි මේ බලෙන් කාමරයකට දාලා වහලා තියාගෙන ඉඳලා තව දෙතුන් දෙනෙක්ගේ උදව්වෙන් තමයි ඒක කරේ. ඔහොම කාලයක් යනකොට වෙනස් වෙනවා වගේ දැවුණා මහත්තයා. ෆෝන් එකේ විවිධ දේවල් තිබිලා හම්බුණා. ඒවට එයා එක විවිධ උත්තර දුන්නා. කොහොම වෙලා කොහොම හරි 2016 නිමාඩු ඇවිත් ඉඳලා ගියා. ගිහිල්ලා සුපුරුදු විදිහට කතා කර හිටියා. දවසක් කැම්ප් එකෙන් වෙනදා කතා කරන ප්‍රමාණයට වැඩිය කතා කරන එක අඩු වෙනවා. ගෙදර රැඳෙන ප්‍රමාණය අඩු වෙනවා. එහෙම වෙනස්කම් තිබුණා. මට දැන් එහෙම කතා කර ඉන්න අතරතුරේදී දැන් එයා කියන්නේ මට කැම්ප් එකේ ඉඳගෙන කතා කරන විදිහට කතා කර හිටියේ. ඇප්සන් කියලා කැම්ප් එකෙන් හොයාගෙන ගෙදර ආවා. එතකොට තමයි මම දන්නේ ඇප්සන් කියලා. ඊට පස්සේ එයාලා ඇවිල්ලා ලොකු විස්තරයකුත් කීවා. එතකොට මං අනුමාන කරපු සැක කරපු දේවල් ඒවත් එක්ක ගැලපෙනකොට මං හිතපු දේවල් සැක කරපු දේවල් හරි ගියා කියලා ඉස්සරහම ඔප්පු වුණා. Facebook මාධ්‍යෙන් හොයාගත්ත පිටරට හිටපු ගෑනු කෙනෙක් එක්ක තමයි සම්බන්ධයක් ඇති කරගෙන තිබ්බේ. යාට වැඩි අවුරුදු 20ක් විතර වැඩිමල් කෙනෙක් එක්ක ඒ ලංකාවට ඇවිල්ලා තිබුණා ඒ කාලේ. එතකොට ඒ ගෑනු කෙනත් එක්ක ජීවත් වෙන ගමන් තමයි මට කැම්ප් එකේ ඉන්න විදිහට කතා කරලා තිබුණේ. ඒ කියන්නේ එතකොට යා රැකියාවෙන් ඉවත් වෙලා මම දන්නේ කැම්ප් එකෙන් ඇබ්සන්ට් කියලා ගෙදර හොයාගෙන එනකන් දන්නේ. අපි මේ ගයක් හදන්න මාස 9ක් ගන්න දාලා තිබුණා. ලෝන් එකක් දාලා තිබුණා. මේ ඉඩමේ ඔප්පුව තියලා. මං ඉන්න ඉඩමේ ඔප්පුව තියලා. ඊට පස්සේ ඒ අතරතුර කාලේ වෙනකොට මේ ගේ හදන්න ඕනේ රට යනවා. ඇතුලේ ඉන්න අමාරුයි, වැඩ වැඩි. එහෙම කියා හිටියා. අර ලෝන් එක පාස් වෙලා සල්ලි දෙන්න ඇබ්සන්ට් වෙලා රට යනවා. ගිහින් හදාගමු එහෙම කියලා.
තොරතුරු හොයලා බලනකොට ඉතින් ලෝන් එක පාස් වෙනකන් ඉඳලා තියෙන්නේ දෙන්නම මහපව් හදාගෙන රට යන බලාපොරොත්තුවෙන්. ළඟ දිනවල එක දේවල් මේ දෙයියෝ මට පෙන්නුම් කරාද දන්නේ මං හැම දෙයකින්ම 99න් වගේ මේ ගැලවුණා. ඒ අතරතුරේ මම ප්‍රෙග්නන්ට් වෙලා තිබුණා මාස 2ක් විතර. ඒ ගැනත් ඒ දවස්වල තිබිච්ච ඔළුවේ තිබිච්ච මානසික පීඩනයත් එක්ක කියන්නේ ගැන අවබෝධයක් තිබුණේ මාස 2ක් විතර යනකම්. එතකොට මේ ප්‍රශ්න සෑහෙන දුර දිග ගිහිල්ලා. ඒ පිළිබඳව ඔබේ තුන් පුරුෂයාව දැනුවත් කරනවා. ඔව් දැනුවත් කරනවා. එතකොට එයාගේ ප්‍රතිචාරය මොන වෙන්නේ? එයා මුලින් හිතුවේ මම බොරු කියනවා කියලා. මේ දැන් අපි දෙන්නත් එක්ක අපි දෙන්න අතර තියෙන මේ ගැටුම් හින්දා මං එයාව අහපව් මංගාවට ගන්න ඕනකම හින්දා මම බොරුවක් කියනවා කියලා හිතුවේ. ඊට පස්සේ මට ඒ ගැන තර්ක කරන්න ඕන උනේවත් අහපව් ගෙන්න ගන්න ඕන උනේවත් ඇත්ත දැනගත්ත පස්සේ මට දරුවෙක් ලැබෙන්න හිටියත් මට ආයේ එයා ඕනේ නැහැ කියන තැනට හිත මේවා වෙලා තිබුණේ. ඊට පස්සේ මං උසාවියේ නඩුවක් දැම්මා. 2017 පිරිමි දරුවෙක් හම්බුණා මට. ඊට පස්සේ දරුවත් එයා ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ මං කිව්වා මට DNA පරීක්ෂණයක් ඕනේ. එහෙම කියන්නේ මේ අවනම්බු විදින්න ඕනේ නෑ මම වැරද්දක් කරේ නෑ. එයයි වෙන කෙනෙක් එක්ක ගියේ මට DNA පරීක්ෂණයක් ඕනේ කියලා. ඊට පස්සේ උසාවියෙන් ඒකට අවසර දුන්නා. DNA පරීක්ෂණයක් කරා. ඒකෙන් දරුවා එයාගේ කියලා තහවුරු වුණා. ඊට පස්සේ බබාට වන්දි මුදලක් උසාවියෙන් තීන්දුණා. ඉතින් එහෙම කාලය ගෙවිලා ගියා. එතකොට දැන් මේ වන්දි මුදලක් අනුමත වෙනවා. මේ වන්දි මුදල ඔබට ලැබෙනවද මේ කාලය වෙන විට? ඔව් ලැබෙනවා. ගැටලුවක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම උසාවි නියෝගයක් හින්දා අනිවාර්යෙන් ලබා දිය යුතු නිසා එය ඔබට ලැබෙනවා. ලැබෙනවා. එතකොට දැන් මෙහෙම මේ කාරණාව සිද්ධ වෙනවා. මේ ආකාරයෙන් යනකොට ඉස්සරහට ඔහොම යනකොට ඔබ ඔබේ මල්ලි ඔයයි තාත්තයි තමයි නිවසේහි රැඳී සිටින්නේ. තාත්තගේ තාත්තත් මේ හිටියා කිරියත්තා. කිරියත්තා ඔබලාගේ ආරක්ෂාව වෙනුවෙන් මේ රැඳී සිටියද එහෙම නැත්නම් උහුට නෑ කියන්නේ එයාටත් යන්න තැනක් තිබුණේ නෑ. ඊට පස්සේ මෙහෙ තමයි හිටියේ. මෙහෙ රැඳී හිටියා. එතකොට දැන් කිරියත්තා නැද්ද? කිරියත්තත් නෑ දැන් කිරියත්තා ඉන්නවා. දැන් ගොඩක් වයෝවෘද්ධයි. මේ දරුවෙක් ගාව තමයි ඉන්නේ. ලොකු අප්පච්චි කෙනෙක් ගාව ඉන්නේ. ඊට පස්සේ දැන් ඔයයි මල්ලිගේ අධ්‍යාපන කටයුතු වලට සියලු දෙනා වියදම් කරන්නේ ඔයා. ඒ කාලේ වෙනකොට මල්ලි 11 වසරේ. මම තමයි හැම දෙයකටම වියදම් කරේ. අර කට්ටිය 3-4 දෙනාම බලාගත්තේ. ඒ මම කරේ. ඒ වන්දි මුදල ප්‍රමාණවත් නැහැ කියලා තේරුණා. ඒ කියන්නේ ඒකෙන් ජීවත් වෙන්න බෑ. අපි බුලත් හැදුවා ඒ කාලේ. බුලත් වලට රෝගයක් ආවා. ඊට පස්සේ කියන්නේ ඔයයි තාත්තයි කිරියත්තයි මල්ලි හැමෝම මේ වැඩේට උදව් කරා. බුලත් හදනවා. ඔව් තාත්තලා කිරියත්තලා ඒ කාලේ ඉඳලම බුලත් වගාව තමයි කරලා තියෙනවා. ඒ කාලේ වෙනකොට බුලත් වලට රෝගයක් හැදුනා. ඊට පස්සේ වෙන ආර්ථික මාර්ගයකට යන්න ඕන වුණා. ඊට පස්සේ තමයි මං බ්‍රොයිලර් කුකුල් ගොවිපලක් පටන් ගන්න ඕනේ කියලා තීරණය කරේ. බාට මාස 8ක් විතර වෙන කාලේ තමයි ඉස්සරළම මම ඒ වැඩේ පටන් ගත්තේ. එහෙම කරගෙන ගියා. එතකොට දැන් මල්ලිගේ පාසල් ගමන සියල්ලටම ඒ ඔයාලා කට්ටිය එකතු වෙලා වියදම් කරනවා. ඒ ආකාරයෙන් ඉස්සරහට ඔහම යනකොට අදිස්සියම ඔබේ මල්ලිට යම්කිසි අකරදැබ්බයකට මුහුණ දෙන්නට වෙනවා. ඔබේ පියා විසින් රාත්‍රී කාලයේදී ෆෑන් එකකින් පහර දෙනවා ඔළුවට. මේ පහර දීම හේතුවෙන් ඔබේ මල්ලි ජීවිතයෙන් සමුගන්නට සිද්ධ වෙනවා. ඉතාමත්ම අවාසනාවන්ත ලෙස මේ කාරණා මොකක්ද මෙන්න වෙන්නට හේතු තාත්තගේ තිබෙන අසනීප තත්ත්වයද එහෙම නැත්නම් මොන කාරණාවක්ද මේ තත්ත්වයට පත්වන්නට හේතු වන්නේ? ඔව් මල්ලි සාමාන්‍ය පෙළ ලියලා වැඩි දුර ඉගෙන ගන්න යොමු වුණේ නැහැ. විවිධ රස්සාවල් වලට ගියා. මුදල් අතේ ගැවසෙනකොට එයා ටිකක් වෙනස් වෙන්න ගත්තා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණා. ඒ මත්ද්‍රව්‍ය වලටම වියදම් කරනවා. ඒ වුණාට මටවත් ගමේ කාටවත් කරදරයක් තිබුණේ නැහැ එයාගෙන්. එහෙම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කට්ටියටවත් තාත්තටවත් කාටවත් කරදරයක් ඕකෙන් සිද්ධ වෙන්නේ නැහැ. වෙන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කට්ටිය හොරකම් කරනවා. හරි මේ එහෙම දේවල් තිබ්බට එයාගෙන් එහෙම දේවල් තිබ්බේ නැහැ. වැඩටත් යනවා, ගොවිතැනුත් කරනවා. ඒ දේවල් වලට එයා සල්ලි මහන්සි වෙලා හොයා ගන්නවා. මොනවද මොහු මේ පාවිච්චි කරන මත්ද්‍රව්‍ය? තියෙන හැමදේම පාවිච්චි කරන්න ඇති මං හිතන විදිහට. එහෙම ඉතින් අපිට කරදරයක් වුණේ නෑ. එයා ඒ දේවල් වලට යොමු වුණා කියලා. එයා ඒකෙන් මුදව ගන්න උත්සාහ කරා මං. ඒක
කරගන්න බැරි වුණා. ඉතින් හරි ගියේ නෑ. දවසක් ඔහොම මල්ලි වැඩට ගිහිල්ලා දවල් වැඩ කරලා ගෙදර ඇවිල්ලා දවල්ට කෑම කාලා ගිහින් අවුවදා වැඩ ඒ කියන්නේ එදා රෑ වැඩ ඇරලා එනකොට රෑ 11 විතර වුණා. ওই කාලේ වෙනකොට තාත්තා බේත් වලට ප්‍රතිචාර දක්වන්නේ නෑ. එන්නතටවත් එයාගේ කියන්නේ හැසිරීම වෙනසක් වෙන්නේ නෑ. හරිම ප්‍රචණ්ඩයි, රණ්ඩු කරනවා, ගහනවා, බිඳිනවා, මේ මිනිස්සුන්ටත් කරදරයි. ඔහොම කාලයක් තමයි ඒ වෙනකොට ගෙවිලා ගියේ. ඉතින් එදා කොහොම හරි රෑ 11 විතර වුණා මල්ලි වැඩ ඇරිලා එනකොට ඇවිල්ලා යනාලා කාලා නිදිය ගත්ත තාත්තා රෑත් කියන්නේ නිදිය ගන්න නෑ අපිට කොහොමත් දවල් රෑ නැතුව. ඉතින් එයාගේ වැඩේ කාට හරි බයින එක. තාත් මල්ලි නිදිය ගන්න එයා කීවා මට මහන්සි නිදිය ගන්න ඕනේ. කෑ ගහන්න නැතුව නිදිය ගන්න කියලා. ඊට පස්සේ එතකොට අපේ නිවස බාගෙට හදලා තිබුණේ. මට මං හිටපු කාමරේ මල්ලි හිටපු කාමරේ ටිකක් දුරස්ව තමයි අපි හිටලා තිබුණේ. මැද කොටසක වහලේ හදලා තිබුණේ නැහැ. කොහොම හරි එදා මගේ මේ ගොවිපලට පැටව් ගේන දවසක් පාන්දරට තමයි පැටව් අරන් එන්නේ. වෙලාව 4 විතර වගේ වෙනකොට අරගෙන එනවා. මල්ලිත් නිදා ගන්න ගියා, මමත් නිදාගත්තා. මං 4ට විතර නැගිට්ට දැන් සත්තු ගේන වෙලාව හරියට කියන බලාපොරොත්තුවෙන් ඒ කියලා මං කාමරෙන් එළියට එනකොට මට ඇහුණා කාමරේ කේන්ද්‍රී ගාන සද්දයක්. තාත්තා හිටියා එළියේ. ඊට පස්සේ එයා මං දකින්නකොටම කිව්වා මං අරුව මැරුවා, මැරිලාද බලපන් කියලා. එතකොට ඔබට මේ සද්දයක්වත් මොකුත් ඇහුන්නේ නැද්ද? නෑ මට ඇහුන්නේ නෑ. එදා ඊට කලින් දවසේ ළඟ මේ නාටි පෙන්නන තැනක් තිබුණා. මල්ලි මමයි දෙන්නම ගිහිල්ලා පොඩ්ඩක් නිදි මරලා හිටියේ. නිින්ද ගියා. මං එළියට එනකොට එහෙම කියනවත් එක්කම මට කේන්ද්‍රී ගාන සද්දේ ඇහුණා. මං කාමරේට දුවනකොට මල්ලි ලේවිලක් නැද ඇඳේ ඉඳගෙන හිටියා. එයාට ඉඳගෙන හිටියා කියන්නේ මුකුත් මේ සිහියක් නැති තරමට හිටියේ. ඉඳගෙන හිටියේ. ඇඳේ ඉඳගෙන හිටිය බිත්තියට හේතු වෙලා ඔළුවෙන් ලේ වැක්කිරෙනවා. ඊට පස්සේ මම බොහොම අමාරුවෙන් වත්තම් කරගෙන මේ සිදුවීම සිද්ධලා ගොඩක් වෙලා ගත වෙන්නද? මට හිතිච්ච විදිහට පැය 2කට විතර කලින් වගේ තමා ඒ ලේ ගිහිල්ලා තිබිච්ච ප්‍රමාණය හැටියට පැය 2කට විතර කලින් තමා වෙලා තියෙන්නේ. මං වත්තම් කරගෙන මල්ලි එළියට එක්කගෙන ඇවිල්ලා අහල පහල ගෙවල් වලට කෑ ගැහුවා උදව් ඉල්ලලා. කට්ටිය ආවා. ඇවිල්ලා ආය කට්ටිය බය වෙලා පාරට දුවගෙන ගිහින් හිටියා. කවුරුත් ආවේ නැහැ. 119 එයාලා කෝල් කරලා තිබුණා. මං උදව් ඉල්ලලා කෑ ගහනවා. ඔක්කොම පාර එකතු වෙලා ඉන්නවා. ගෙදරට එන්නේ නැහැ කවුරුත්. බයයි. මට දැන් කතා කරන්න කෙනෙක් නැහැ. මං මල්ලි එන්න පරක්කු ඇයිද කියලා බලන්න එයා වැඩට ගියපු එයාගේ ඒ යාළුවා ඒ අයියට තමයි මං අවසාන කෝල් එක අරන් තිබුණේ. ෆෝන් එක අතට ආවෙනකොට මේ නම්බරේ තමයි මේ ලිස්ට් එකේ උඩම තිබුණේ. මං ඒකට කතා කරලා අයියා මල්ලිට ගහලා එන්න කියලා කිව්වා. ඒ විනාඩියක්වත් කෝල් එක කට් කරන පමාවෙන් එයා ආවා. ඔව් කිලෝමීටර් 2ක් විතර එහයින් පාරේ හිටපු කට්ටිය යන්න එපා කිව්වා. ඒත් ඒ අයියා ඒක ඇහුවේ නෑ. ඇවිල්ලා මල්ලි උස්සලා ගත්තා. එතකොටම මේ 19 යනුව ඇම්බියුලන්ස් එක ආවා. ඇවිල්ලා රෝහලට අරන් ගියා. එතනින් මහ රෝහලට මාරු කරා. ඊට පස්සේ වෛද්‍යවරු කිව්වා හිස් කබලට හානි වෙලා තියෙන්නේ, ඔපරේෂන් එකක් කරන්න ඕනේ. ඒක නොකර ජීවත් කරන්න බෑ. කරොත් කරලා සිහි එන නොයන එක 50ට 50 තියෙන්නේ අවදානමක් කියලා. ඒත් නොකර ජීවත් කරන්න බෑ. ඔපරේෂන් එකට කැමතියි කියලා අස්සම් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ ඔපරේෂන් එක කරලා දවස් 9ක් ICU එකේ හිටියා. ඊට පස්සේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කරලා තිබුණා. වෛද්‍යවරුන්ගේ විස්තර අහපුවම කිව්වේ ජීවිත අවදානමක් නෑ, හොඳ වෙයි. ඒ හින්දා මාරු කරේ කියලා. ඊට පස්සේ පහවදා උදේ යන බලාපොරොත්තුවෙන් මම හිටියේ. එයාගේ යාළුවෝ දෙතුන් දෙනෙක් ළඟ නැවතිලා හිටියා. යාළුවෙක් පාන්දර 2ට විතර ඇවිල්ලා මේ අක්කේ කියලා කතා කරා. ඒ යාළුවා පාන්දර 4ට බලන්න මෙහෙම පිටත් වෙන්න හිටියේ. මං හිතුවා ඉතින් ඇයි මෙච්චර කලින් ආවේ 4ට එනවා කියලා කිව්වේ කියලා. වෙලාව 2ට විතර ඒ වෙලාවේ. ඒත් එක්ක මෙහා ගෙදර නැන්දයි බාප්පයි ආවා. එතකොට මට දැනුණා මොකක් හරි ගැටලුවක් වෙලා තියෙනවා කියලා. මල්ලි නැති වෙලා තිබුණා. අපි ඉතින් අවසන් කටයුතු කරා. එහෙම තමයි වුණේ මල්ලි. තාත්තගේ තිබුණු අර මානසික ව්‍යකුල තත්ත්වයක් එක්ක නිකරුණේ තරුණ වටිනා ජීවිතයක් මේ විදිහට ඔබේ සහෝදර ඔබට හිටපු එකම සහෝදරයා මේ විදිහට ඔබට නැති වෙනවා. ඊට පස්සේ මේ කාරණාව මුල් කරගෙන ඔබේ පියාව අත්අඩංගුවට ගන්නවා. ඔව්. ඔහු සිරබාරයට පත් කරනවා. දැන් ඔහු මා හිතන්නේ මේ වෙනමම
එකක එකද ඉන්නේ කොහොමද? ඔව්වන් මං එදා දවාලේ කියන්නේ සිදුවීම වෙච්ච දවසේ දවාලේ පොලිසියෙන් ඇවිල්ලා අත්අඩංගුවට ගත්තා. එදා දැක්කට පස්සේ මේ වෙනකම් මං ආයෙ හැට දැකලා ඔබ නැහැ. කවු බලන්නවත් ගියේ නැහැ. නෑ මට එහෙම යන්න හිතෙන්නෙත් නෑ. ඉතින් ආරංචි තියෙන්නේ මේ අංගොඩ මානසික රෝහලේ බන්ධනාගාර වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා. ඔක තමයි සිදුවුණු ගැටලුකාරී තත්ත්වය. නමුත් මේ සිදුවුණු සිදුවීම් එකට පෙළගස්සලා බලපුවහම ඇයට පුංචි කාලේ ඉඳලම ඇයගේ මව විදේශගත වෙනවා. ඊට පස්සේ මව අභාවයට පත් වෙනවා. ඇය විවාහ වෙන පුද්ගලයා ඇයව දාලා යනවා. එතකොට එතනින් එහාට ගිහුවාම ඇයගේ එකම සහෝදරයා ඇයට නැති වෙනවා. එතනින් එහාට ඇයගේ පියාව සිරගත කරනවා. ඉතින් මේ කාරණා සියල්ලක්ම මෙහෙම සිද්ධ වෙද්දී ඇය දරාගෙන මේ සියල්ලක්ම දරාගෙන ඇය ජීවත් වෙනවා. ඇය ජීවත් වන්නේ ඇයගේ දරුවෙක් ඉන්නවා. මේ දරුවා ජීවත් කිරීම සඳහා ඇය අනිවාර්යයෙන්ම ජීවත් විය යුතුයි. එය තමයි දැනට ඇයට තියෙන එකම අදිෂ්ඨානශීලීත්වය මා හිතන්නේ. එහෙම නේද? ඔව් ඒක තමයි තියෙන එකම බලාපොරොත්තුව. දරුවා වෙනුවෙන් තමයි හැමදේම කරන්නේ. එයා සියල්ල නැති වුණත් දරුවා වෙනුවෙන් ඔබ අද ජීවත් විය යුතුයි. මේක සමාජයට ගොඩාක් වටිනා කතාවක්. මොකද ඔබ කියනවා ඔබට යම්කිසි උදව්වක් උපකාරයක්වත් කිසි කෙනෙකුගෙන් අවශ්‍ය නැහැ කියලා. රජයකින්වත් ඔබට උදව් උපකාරයක් අවශ්‍ය නැහැ කියලා කතාවකුත් ඔබ කියනවා. ඔව්. එහෙම මෙතුවකට එහෙම ලැබිලත් නැහැ. මම බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මේ කාලය ඇතුළත මගේ බලාපොරොත්තු වෙච්ච ඉලක්කවලට මම ගිහින් තියෙනවා. මගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගෙන තියෙනවා. ගෙවල් හදාගෙන තියෙනවා. දරුවා නගරේ ප්‍රධාන පාසලක ඉගෙන ගන්නවා. හොඳින් අධ්‍යාපනයත් කරගෙන යනවා. ලොකු බලාපොරොත්තුවක් තියෙනවා එයා ගැන. දැනට ඉන්න මට්ටමේ හැටියට මගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට වෙයි කියලා හිතනවා. ඉලක්කයකට වැඩ කරනවා. ඇත්තටම ඔබ ධෛර්යවන්ත කාන්තාවක්. ඔබ වර්තමාන සමාජය තුළ ඉන්න ගොඩක් පිරිමි පුද්ගලයන් පවා ඉන්නවා. Tamanට රජයකින් දෙයක් ලැබුණේ නැහැ. නැත්නම් කාගේ හරි උපකාරයක් බලාපොරොත්තු මේ දේ කරන්න මට උපකාරයක් අවශ්‍යයි කියන බලාපොරොත්තුෙන් ගොඩක් පිරිමි පුද්ගලයන් පවා ඉන්නවා. ඔවුන්ටත් ලොකු ආදර්ශයක් මේ කතාව. ඇය නිරිය කාන්තාවක් විදිහට නැගී හිටිනවා. Tamanගේ ස්ව ශක්තිය. ඒ තමයි ඇගේ කතාවේ තියෙන වටිනාකම. ඒ වගේම තමයි ඇයට මෙච්චර මේ නැති වෙන දේවල් තියෙනවා. අද සමාජයේ වර්තමානයේදී විවිධ වූ කාරණා හේතු කරගෙන දරුවන් විශේෂයෙන් තාත්තලත් මව්වරුත් තමන්ගේ දරුවන් විනාශයට කරලා තමන්ගේ ජීවිතයත් විනාශයට පත් කර ගන්නා කාලවකවානුවක ඇය මේ සියල්ලක්ම දරාගෙන සියල්ලක්ම විදගෙන අදිෂ්ඨානශීලීව නැගී සිටමින් ජීවත් වෙනවා. මේක මේ සමාජයට මේ අපේ රටේ මේක බලන ඔයාලා හැමෝටම ලොකු ආදර්ශමත් කතාවක් කියලා තමයි මට කියන්න තිබෙන්නේ. මේ කතාව ඉතාමත්ම වටිනා කතාවක්. ඇය දිරිය කාන්තාවක්. ඇය නැගී සිටිය යුතු, නැගී සිටින්නට වෙරදරන කාන්තාවක්. ඇය මේ මොහොත වන විටත් විවිධාකාරයේ ක්‍රියාකාරකම් තුළින් Tamanගේ ජීවිතය හැඩගස්වාගෙන තිබෙනවා. අර සියල්ලක්ම නැති වුණත් ඇය ශක්තිමත් තාමත්ම විශිෂ්ට යුගයේ කාන්තාවක් විදිහට අපිට සලකන්නට පුළුවන්. ඔබට බොහොම ස්තුතියි. ඔබේ ඉදිරි අනාගතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයෙන් පත් වෙලා ඔබේ ආදරණීය පුතා මේ රට බබලවන පුද්ගලෙක් බවට පත් වෙන්නට කියන ආදරණීය මතක් කිරීම කරමින් එසේ වේවා කියමින් අපි මේ වැඩසටහන මෙතනින් නතර කරමු.